right. ඊළඟ ප්‍රශ්න පහ. ප්‍රශ්න පහ බලාගන්න. Anika, father said, I gave 500 rupees to the watcher. කොහොමද මේක recorded වෙන්නේ? Father said that මේකම අයින් කරනවා. He gave කියන එක අතීත කාලය එහෙනම් තව අවස්ථාවක් පිටිපස්සට ගත්තාම had given. Father said that he had given 500 rupees to the watcher. පළවෙනි එක. ක්‍රියාපදයේ gave තියෙන එක අවස්ථාවක් පිටිපස්සට යනවා අතීත කාලයක. එතකොට මොකද්ද? had given වෙනවා. සරලයි යා. ඊළඟ එක the woman said that you are very helpful to me. මේක එක්කෝ මොකද I වෙන්න පුළුවන් right එහෙම නැත්නම් B වෙන්න පුළුවන්. නමුත් අපි මේක I විදිහට සලකලා ගමු. ආ කියන එක අතීත කාලෙට ගියාම මොකද වෙන්නේ? ආ කියන එක බහුවචන ස්වරූපයේ අතීත කාල බීව පදේ නේද? වර් වෙනවා. නමුත් මෙතන යෙදෙන්නේ I එක්ක. එහෙනම් වර් දාන්න බෑනේ නේද? was වෙනවා. That I was very helpful to me කියන එක have වෙන්න ඕන. අන උත්තරේ. ඊළඟ එක the principal said that you will have a concert. The principal කිව්වා නම් එක්කෙනෙක් නෙමෙයි මේක කියන්නේ නැත්තේ නේද? we will එක මොකක්ද වෙන්න ඕන? would වෙන්න ඕන. report එකේදී we would have would කියලා කියන්නේ modal verb එකක්. ඊට පස්සේ ක්‍රියාපදේ සාමාන්‍ය විදිහට තියන්න. We would have a concert in December. December කියන D එක capital වෙන්න ඕන. ඒ හේතුව මාසෙක නමක්. ලකුණු හම්බ වෙනවා. ඊළඟ එක Savini said that my mother වාගේ අම්ම නෙමෙයි එයාගේ අම්මා නේද? her mother. her mother made අතීත කාලයි. එහෙනම් had made a tasty cake for කවිනි කියන්නේ එයාට නේද? එහෙනම් මේක හැවෙනවා. මේ මෙච්චර අමාරු නෑ. හැබැයි නෝට් එක හරියට බලාගෙන තියෙන්න ඕන. වෙනස් වෙන දේවල්. දැන් රාජු මේක ටිකක් අමාරු දාන්න දීප ප්‍රශ්නයක්. And Ram said දෙන්නෙක් නේ නේද? B කියන එක අපි දාන්න මොකද වෙන්න ඕන? they ආයක අතීත කාලෙට ගියාම the මෙයත් බහුවචනනේ. මෙයත් බහුවචන වෙන්න ඕන. They were the fastest runners in මෙතන මොකද්ද? අතන V එක they වුණා. මෙතන අව එක එන their school. ඔන්න විදිහට උත්තර පහ තියෙනවා බලාගන්න හරියටම ලියලා දිනවද කියලා. අඩම ලියලා දිනවද මොනවද අඩුපාඩු තියෙනවද අඩුපාඩු හදාගන්න.